Samantha Cybertech. Samantha Cybertech. එහෙමනම් යාළුවනේ සුසන්ත සයිබර්ටෙක් YouTube channel එක හා එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් වෙනදා වගේම අදත් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවේ ඔයාලගේ තාක්ෂණය පිළිබඳ දැනුම සුළු කාලයක් තුළ වර්ධනය කරලීමේ අරමුණ. වෙනදා කියනා වගේ මගේ වීඩියෝ එක මුලින් ඉඳලා අවසාන වෙනකන් ස්කිප් නොකර බලලා තියරිය සහ ප්‍රැක්ටිකල් දැනුම ලබා ගන්න කියන ඉල්ලීම කරන ගමන් මේ වනතේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි බලමු අද අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ Arduino භාවිතයෙන් ගෑස් කාන්දු වීමකදී විදුලිය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වීම, එහෙම නැත්නම් ක්‍රියාවිරහිත කිරීම. මේ project එක ගැන අපි especially කතා කරොත් හැම වෙලාවෙම අපි කතා කරන prevent safety එක. හදිසියක් වෙලා හරි ගෑස් කාන්දුවක් සිද්ධ වුණොත් සිදුවෙන විනාශය අවම කරගන්න සුදුසු එක්තරා ක්‍රියාමාර්ගයක් තමයි මේ Arduino භාවිතාවෙන් auto power trip circuit එකක් මොන විදිහටද නිර්මාණය කරගන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ කියන එක පිළිබඳව මූලික අවබෝධය දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් එහෙමනම් අපි අද කතා කරන මාතෘකාව සඳහා අවශ්‍ය components මොනවද කියලා බලන්න යමු. ඉතින් අද අපිට අවශ්‍ය components තමයි lamp එකක්, ඒ වගේම LED light එකක්, ඒ වගේම LM044L කියන LCD display එක, ඒ වගේම alternator එක, ඒ වගේම logic toggle එක, ඒ වගේම relay එක, ඒ වගේම MQ3 gas sensor එක, ඒ වගේම Arduino UNO board එක, ඒ වගේම ground connection එක සහ power supply එක 5 voltage. ඉතින් මේ කියන components යොදාගෙන අපිට පුළුවන් අපේ Proteus software එක තුල diagram එක හදලා ඒ වගේම simulate කරලා ඒ practical අවබෝධය සහ theory අවබෝධය ලබා ගන්න. ඉතින් එහෙමනම් අපි යමු Proteus software එකට. එහෙමනම් යාළුවනේ අපි ඔන්න ඇවිල්ලා ඉන්නේ Proteus software එකට. අපි presentation එකේ කතා කරගත්ත ආකාරයට MQ3 gas sensor එක, Arduino UNO board එක, ඒ වගේම logic toggle එක, ඒ වගේම LCD display එක, LED light එක, ඒ වගේම 220 lamp එක, ඒ වගේම alternator එක, relay එක, මේ කියන components ඔක්කොම මේ ආකාරයට අපි select කරගෙන හමාරා. ඒ වගේම අපේ MQ3 gas sensor එකට power supply එකක් දීලා තියෙන්නේ. ඒ වගේම LCD display එකට power supply එක දීලා තියෙන්නේ. ඒ වගේම අපේ Arduino UNO board එකට power supply එක දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොයි ආකාරයටද අපි මේ අපේ components අතර connection ටික සිද්ධ කරන්න තියෙන්නේ කියන එක. ඉතින් ඔයා අද එකතු වෙන යාළුවෙක් නම් ඔයාට පුළුවන් මේ components වල තියෙන විශේෂත්වය සහ කොහොමද මේ components වලට power supply එක දෙන්නේ, ඒ වගේ තියෙන විශේෂත්වය, ඒ හැමදේම අපි කලින් වීඩියෝ වල කතා කරලා තිනවා. ඒ නිසා අපි අද ඒ පිළිබඳව වැඩිදුර කතා කරන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි මේ P කියන icon එක ක්ලික් කරලා අපිට අවශ්‍ය components සියල්ලම select කරගෙන ඒ අතර ඇති සම්බන්ධය සිද්ධ කරගෙන හමාරයි. දැන් ඉතින් අපි බලමු කොහොමද අද අපි කතා කරන මේ diagram එක ක්‍රියාත්මක කරලා බලන්නේ එහි ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. එහෙමනම් අපිට මේ gas sensor එක අපිට programming කරගන්න ඕනේ. ඉතින් අපි ඒ සඳහා අපිට අවශ්‍ය hex file එක මෙන්න මේ ආකාරයට click කරලා අපි hex file එක මේ විදිහට upload කරගමු. අපේ gas sensor එකට gas sensor එක දැන් programming කරගෙන හමාරයි. ඊළඟට අපිට කරගන්න තියෙන්නේ අපේ Arduino UNO board එක programming කරගන්න එක මෙන්න මේ ආකාරයට අපි Arduino UNO board එකත් programming කරගමු. double click කරලා ඒ මතට මෙන්න මේ ආකාරයට අපි ගිහිල්ලා අපේ programming file එක අපි හදාගත්ත අපේ programming file එක මෙන්න මේ ආකාරයට අපි upload කරගන්න ඕනේ. ඒක කරන්නේ මේ වගේ මේ icon එක click කරලා මේ විදිහට අපිට අපේ compiling එක කරගන්න ඕනේ. ඉතින් compiling කරගත්තන් පස්සේ අපේ මේ C folder එක hex file එක මේ ආකාරයට copy කරගෙන අපි අපේ Arduino board එකට copy කරගමු. දැන් copy කරගෙන okay කියන icon එක click කරන්න. ඊට පස්සේ simulate කරලා බලමු කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක බලන්න. power on, එතකොට no gas, power on. අපි click කරලා බලන්න power trip gas detected. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වෙලා තියෙන වැරද්ද. power on වෙනකොට no gas, මේ light එක on වෙන්නේ gas leakage එකක් නිසා නම්
එතකොට මම මේක ක්ලික් කරපු ගමන් මොකක්ද වෙන්න ඕනි? පවර් කට් වෙන්න ඕනි. ඒ වුණාට අපිට බලා ගන්න පුළුවන් මෙතන පවර් ඔන් වෙන එක වෙන්නේ. අපි බලමු මොකක්ද වෙලා තියෙන වැරද්ද කියලා. මේ ආකාරයට අපි ගිහිල්ලා අපි හදාගත්ත ප්‍රෝග්‍රෑමින් එකේ අපේ රිලේ එකේ පින් low LED පින් high. ඒ කියන්නේ රිලේ එක ඇක්ටිව් වෙනකොට low වෙලා LED පින් එක high වෙන්න ඕනේ. power trip එකකදී. එතකොට gas detected. එතකොට අපිට මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රිලේ පින් එක low වෙන්නත් ඕනි gas leakage එකකදී. gas leakage එකකදී LED පින් එක high වෙන්න ඕනේ. ඒක හරි. ඊට පස්සේ අපිට මෙතන power on no gas. no gas. gas leakage එකක් නැති වෙලාවට මෙතන රිලේ පින් එක high වෙලා LED පින් එක low වෙන්න ඕනේ. ඒ කියන්නේ එතකොට LED එක පත් වෙන්නේ නැහැ. ඒ ප්‍රෝග්‍රෑමින් එක හරි. පොඩ්ඩක් අපි ආපහු මෙන්න මේ ආකාරයට යමු අපේ ඩයග්‍රෑම් එකට. ඔයාලට පේනවා මෙතන රිලේ එකත් හරි. gas detected වෙනකොට රිලේ පින් එක low වෙලා LED පින් එක high වෙන්න ඕනේ. ඒ කියන්නේ LED එක පත් වෙන්න ඕනේ. එතකොට මගේ කෝඩින් එක හරි. ඒකට අපි බලමු මොකක්ද මේ මෙතන කියන එක. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේ ඩයග්‍රෑම් එක අපි සිද්ධ කරගෙන තියෙන්නේ මාරු කරගෙන මෙන්න මේ වගේ LED එක 6 අග්‍රය LED එකටත් 7 අග්‍රය මෙන්න මේ ආකාරයට රිලේ එකටත් ලබා දෙන්න ඕනි. තමා වෙන්න වැරදීමක් වෙලා තිනවා. ඒ නිසා දැන් අපිට තේරුණා අපි හදාගත්ත ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි කරලා තියෙන වැරද්ද මොකක්ද කියන එක. low රිලේ පින් low and then LED පින් high. ඊළඟට no gas එකේදී රිලේ පින් එක high LED පින් එක low. එහෙමනම් අපි ආපහු අපේ ප්‍රෝග්‍රෑමින් එක කරගමු. hex file එක මෙන්න මේ ආකාරයට අප්ලෝඩ් කරගමු අපේ සෙන්සර් එකට. ඊළඟට OK icon එක දෙන්න. මම හිතනවා දැන් අපි සාර්ථක ප්‍රෝග්‍රෑමින් එකක් සිද්ධ කරගත්තා කියලා. හරි, අපි Arduino board එකත් මෙන්න මේ ආකාරයට අපි ආපහු ප්‍රෝග්‍රෑමින් කරගමු. මෙන්න මේ ආකාරයට ප්‍රෝග්‍රෑමින් කරගමු. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. දැන් අපි සිමුලේට් කරලා බලමු කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. බලන්න no gas everything okay. light එක අපේ on වෙලා පේනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. LED එක off. හදිසියක් වෙලා හරි gas එකක් leak වුණොත් මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් LED එක මොනවාද උනේ? red වුණා. our power supply එක cut වුණා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් Susanto Cybertech auto power trip and then power trip gas detected. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ මෙතන? ඔයාලට බලා ගන්න පුළුවන්. මම ක්ලික් කරනවා ආපහු බලන්න AC supply එක වැඩ. මම ක්ලික් කරපු ගමන් මොකද්ද උනේ? LED එක පත්තු වෙලා LED එක මේ විදිහට පත්තු වෙනවා. ඊට පස්සේ අපේ power supply එක මේ විදිහට රිලේ හරහා power supply එක විසන්ති වෙලා යනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක හරහා ඔයාලට වටිනා කියන දැනුමක් සුළු කාලයක් තුළ ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒ වගේම මේ වගේම වටිනා කියන වීඩියෝ බලන්න මගේ මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා මම upload කරන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලට ළඟටම ගෙන්න ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් එහෙමනම් මේ වගේම වටිනා කියන වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන්